Ozzy, get ready with me. බෑග්‍රවුන්ඩ් එක ඔක්කොම ලස්සනට ක්ලියර් කරලා හොඳ වීඩියෝ එකක් හොඳ බ්ලොග් එකක් හදන්න හිටියේ. එච්චර වෙලාවක් නැහැ. අද අපේ ෂූට් එක. මෙයාලා අද ෂූට් එක. ඒ කියන්නේ ළමයි ඔයාලා මේ දකින්නේ බ්‍රයිඩ් ටු බී එකයි හල්දි සෙරමනි එක අපි දෙකම එක දවසේනේ කරේ. එතකොට මට ඕනේ වුණා හල්දි සෙරමනි එකකින් පස්සේ බ්‍රයිඩ්ස් මේඩ්ලට අර ඉන්විටේෂන් එක දීලා ඊට පස්සේ ඒකෙන් ඉන්විටේෂන් එක දෙන අය තමයි එනවා වගේ ක්ලිප් එකක් මට වීඩියෝ එකට ගන්න ඕනේ වුණා. හරිද? අන්න ඒක නිසා හදිස්සියේ රශ්ලි අන්තිම මොහොතේ ආව මේ අයිඩියා එකකට තමයි ටග් ගාලා gift ටික ඇදුවේ මුන්ට gift දෙන්න හිටියේ මම. අවසාන මොහොතේ මේ gift දෙමු කියලා තමයි හදාගත්තේ. අන්තිම මොහොත කියන්නේ ළමයි ෂූට් එකට කලින් දවසේ ගිහලා මම මේ බඩු ටිකත් ගත්තේ. වෙලාව ඔය පේනවනේ දැන් ඔය අපි ෂූට් එක කරන දවසේ මේ ඉන්නේ අපි ටග් ගාලා මේ පැක් කරන්නේ. ඕකේ අපි බලමු මෙයාලට මම ඇඩ් කරපු දේවල්. මම මේ කොස්මැටික් ඕගනයිස් එකක් ගත්තා. මම මේ වගේ ගොඩක් ඒවා අරන් තිනවා ළමයි. අපේ නංගි ආසයි ඒවට. අපේ නංගිත් ද ගෲප් එකේ හිටියනේ මම ඒක නිසා එයාලටත් ඒ වගේව ගත්තා. මේක නම් චූටි එකක් හොඳේ. ගොඩ ලොකු ඒවම දෙන්න බැහැනේ ළමයි. ලස්සනට ෆිට වෙන ලස්සන ඒවනේ. සහ එයාලට යූස්ෆුල් ඒවා තමයි මම ගත්තේ. හොඳේ. ආයේ මම ස්ක්‍රන්චීස් ගත්තා. ස්ක්‍රන්චීස් නම් ගෑනු ළමයිට කොච්චර තිබ්බත් මදිනේ. ඒක දන්නවනේ ඔයාලා. ස්ක්‍රන්චීස් ගත්තා. මේක කලර්ස් මාරුණා එක්කෙනාගෙන් එක්කෙනාට. නෝමල් සැටින් එකයි ෆ්ලෝරල් එකයි දෙකම දැම්මා. මේව නම් ගත්තේ කේකැචි එකකින්. ඕකේ. ආයේ මෙයාලට මග් ගත්තා. මග්ස් වලට මේ ටික මරා ගත්තා. මම මෙයාලට තෝරගන්න කියලා දුන්නා. හරිද? මම ඩිසයින් දෙකකින් ගත්තේ. හේතුව අපේ අර කැමැත්තවල වෙනස් වෙනවනේ ළමයි. වෙනස් වෙන නිසා මම මෙයාලට දෙකක් ගත්තා. අන්තිමේදී අර මම තෝරපු ලස්සන එකට වඩා ඔක්කොමල්ලා අනිත් එකට තමයි කැමති උනේ. මේක ලස්සනයි. ඒ වුණාට සෙට් එකම කැමති උනේ අර දම් පාට මලට. ආයේ ෆේක් නේල් සෙට් එකක් දුන්නා. මේක නම් ඇත්තටම මේ වෙඩින් එක දවසට මෙයාලට දාගන්න තමයි දුන්නේ. ආයේ මෙයාලට මිනි පර්ෆියුම් එකක් දුන්නා. මේව නම් කේකැචි එකෙන් තමයි ගත්තේ. උනට කේකැචි එකේ තාම කැටලොග් අප්ඩේට් කරලා නැහැ මේවා. ඕකේ. ආයේ අයි පෙන්සිල් එකක් දුන්නා. ආයේ කන්සීල් එකක් දුන්නා. මේව නම් මම මෙයාලගේ ස්කින් කලර් වලට මැච් වෙන තෝරලාම දැම්මේ නැත්තම් දෙන එකෙන් වැඩකුත් නැහනේ. ආයේ nail polish එකක් දුන්නා. ආයේ ලිප්ස්ටික් එකක් දුන්නා. ඕවත් කලර්ස් වලට මැච් වෙන්නම තමයි දුන්නේ. අන්න මේක නම් කේකැචි එකේ තාම ගන්න තියෙනවා. ආයි මම ලිප් බාම් එකක් දුන්නා. ආයි මේ ඉයරින්ග්ස් ජෝඩු දෙකක් දීලා තියෙනවා. ගෑනු ළමයිට මේව ළමයි කොච්චර තිබ්බත් මදි හොඳේ. ඉතින් මේ තියෙන බොක්ස් එකයි ඉස්සෙල්ලා මම ඕගනයිස් එකයි ස්ක්‍රන්චීස් උයි දැම්මේ. අන්න ඒ බොක්ස් එකයි මේ දෙකම එක්කෙනෙක්ට යනවා. ආයි ඉන්විටේෂන් කාඩ් එකත් එක්ක. මගේ ටෝටල් ඉටියා බ්‍රයිඩ්ස්මේඩ්ලා 5යි ආයි මේඩෆොන ආයි මගේ ෆ්ලවර් ගර්ල්ස්ලා දෙන්න. ෆ්ලවර් ගර්ල්ස්ලා නම් ෂූට් වලට ගත්තේ නෑ. යාලා චූටි වැඩි නිසා මේ ටික ඇදුනේ බ්‍රයිඩ්ස්මේඩ්ලා 5 දෙනාටයි මගේ මේඩෆොනටයි විතරයි. එතකොට මේ ඉන්නේ මගේ මේඩෆොන. එතකොට මේ වෙද්දි මායි හිරුයි යන්සි අපි 3 දෙනාම හිටියා. ඔයාලා මගේ කලින් බ්ලොග් එකේ දකින්න ඇති මේ දෙන්න ගොඩක් එනවා වැඩවලට. උන් දෙන්නව ගෙන්න ගන්නවා මම. කොහොමරි ෂූට් එකට මම කලින් දවසේ එන්න පුළුවන් අයට එන්න කිව්වා. හිරු මම හිතන්නේ ආව උදේම හංසි කැම්පස් ගිහිල්ලා හවස ආවේ. කොහොමරි ඒ දෙන්න ගොඩක් වේලසිනිය ආව නිසා ඒ දෙන්නත් එක්කව කරගෙන වැඩ ටික කරගත්තා. ආයි අපි මතක ඇතුව පොඩි නෝට් එකක් දාගත්තා. මොකද මේ ඔක්කොම බොක්සස් එක වගේනේ. මේවා නොවි එයාලගේ ස්කින් ටෝන් වලට මැච් වෙන්නනේ මේවා කරේ. තේරුවේ ඒක නිසා මේ නෝට් එකක් දාගත්තා. මේ වැරදෙන්නේ නැති වෙන්න හරියට ඒවා එයාලටම යන්න ඕන නිසා පොඩි නෝට් එකක් දාගත්තා. නෑ ඔබට ලොකු එක. මම ඉස්කෝලේ යන ගමන් ඉන්න පස්සේ ගන්න දෙපත්තා. පස්සේ මම ගත්තා. මම සමන් දෙබනේ මයික දුරට ගන්න මරි අදිනේ මම මහලේ. නෑ මම මේ කීවිද කියන්න දැක්ලා වීඩියෝ මාත් වෙන නිසා මම හිටියේ. කීවිද කියන්නේ. කියන්නේ මේ මොකද වෙන්නේ? මොකද්ද වෙන්නේ කියලා මම කිවිදගෙන් යන්නේ නෑ. මොකද්ද දන්නවද උනේ? මොනවාරි ප්‍රශ්නයක් වුණානේ. නැත්නම් ඔය දැසේ ආසෝනේ කියන මොකක් හරි කරන්නේ. මේ පෙන් පුච්චන්න ඕනේ. ඉන්වෙක්ටඩ් නෑ පුච්චන්න ඕනේ. පතුරකෝ. අර පුච්චු. වටේරු මේකක් නේ. දැන් තේරුනේ. නාම ඉතුරු වෙන්නේ මම කරන්නේ. මේක වෙන වෙනම රිබන් දානවද බං වෙන වෙනම දාන්නේ. රිබන්.
ඔයන මේ ගාන රිබන් කපන්නේ. ඒ ඔය පොඩි උන්ගේ බං. පොඩි උන් දෙන්න ගෙනම තියන්. අද බයි කරන්නේ පාඩෝ නේ. කොහොම මේක තව එකක් කියනවා. මේකෙන් පොඩි එක කියන පොඩි දෙන්න ඔය එක රැප් කරලා තියන් මේක. හිරු මේ ගානටම රිබන් කපන්නකෝ ඔයා. යයි ඔම් බැලුවද බොක්ස් එකට මේක ගන්න සජෙස්ට් කරන්නේ. ඔව්. මේක බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒකේ හයක්. අයිදෙනා ජාති නෑ. සීරියස්ලි. අයියෝ මම. සීරියස් වලද ඔක්කොම සෝලේ. ඒක ගන්නවා මට මේවා මේ ඩිලීට් කරන්න ක්‍රොප් කරන්න හිතෙන්නෙම නැහැ. මොකද දැන් මම ඔක්කොම වීඩියෝ මේ ගැලරි එකෙන් අයින් කරනවා. එතකොට මම YouTube හරි Facebook හරි දැම්මොත් ওই ටික විතරයි තියෙන්නේ. හරිද? මට මේ අපි කතා කරපු දේවල් මේ ඔක්කොම ටික දාන්න ඕනේ. උනට ඔක්කොම දේවල් දාන්න බෑනේ. ඒක නිසා මේ ක්‍රොප් කර කීපයක් දැම්මේ මේ මොමන්ට් එන්නේ නැහැ. මේ යාළුවොත් එක්ක ගත කරපු මේ දේවල් එන්නේ නැහැ. මට දාන්න ඕනේ ඔක්කොම උනට දාන්න බෑ. අපි පර්සනල් දේවල් තියෙනවනේ. අපි ඉතින් ওই විදියට තමයි gift ටික රැප් කරේ. ওই ටික ඉවර වෙලා පටන් ගත්තා මෙහෙන්දි ගන්න. මේකෙදි මම මෙහෙන්දි ස්ටිකර්ස් ගෙනාවලමයි හේතුව මෙහෙන්දි ආටිස්ට් කෙනෙක් හයර් කරොත් මේක ඇත්තටම ලේසි ලස්සනයි. ඒ වුණාට වෙලාව ගොඩාක් යනවා. මේ ස්ටෑම්ප් එකේම නෑ ලේසි ටක් ගාලා ඉවර කරන්න පුළුවන්. ඒක නිසා ඒ ඔප්ෂන් එකට ගියේ මොකද හැමෝටම අපි ෂූට්ස් ගියා, වෙඩින් එක තිබ්බා, වෙනම මැෂර්මන්ට් දෙන්න ඕනේ වුණා. ඔක්කොමල ලොකු අයනේ. කියන මගේ යාළුවෝ ඔක්කොමල වැඩට යනවා, කැම්පස් යනවා. එතකොට එයාලගේ වැඩ පාඩු කරන්න බෑනේ මට ගොඩක්. අන්න ඒක නිසා අපි ස්ටෑම්ප් එකට යනවා කියන ඔප්ෂන් එක මම ගත්ත ගොඩ කාලෙකට කලින්ම. කෙනෙක් ප්‍රොමෝෂන් වලටත් එන්න ගියා. ඒත් මං එපා කියලා කිව්වා. හේතුව අපිට වෙලාව මදි වුණා මාරු විදියට. ඒක නිසා ස්ටෑම්ප් එක ගත්තා. මේකේ පොඩි ට්‍රික් එකක් තියෙනවා. මගේ යාළුවට තමයි ඒක හරියට මැල්ලුනේ. එයා කරපු ටික තමයි හරි ගියේ. මම ගාපු එක වැරදුනා. යාළුවා තමයි ගානට චුට්ටු ගාලා මේක මේව කරේ. එතකොට තමයි මේක ලස්සනට වැදුනේ. විශ්වාස කරන්න ළමයි මගේ අතට විතරක් ගියා මං හිතන්නේ පැය එකමාරක් දෙකක් විතර අත් දෙකටම. හේතුව මොකද ඔය මේ ඒගොල්ලෝ දීපු print එකම නෙමෙයි මම use කරේ. මම design කප මේව කරා. එක අතකට දැම්මා වගේ නෙමෙයි ඊළඟ අතට ඕක copy කරන්න ගියාම. හරිද? මේ මාරු විදිහට වෙලාව ඕනේ. වෙලාව තියාගෙන මේ වගේ දෙයක් කරනවා නම් මාර ලස්සනට වැඩේ කරන්න පුළුවන්. මේ මගේ යාළුවා තමයි ස්ටෑම්ප් එක මේවා කරේ. එයා ලස්සන නීට් එකට වැඩේ කරා. මේකේ තව ඩිසයින් අපි දාන්න හිටියා. ඔක්කොම වැඩ ඉවර වෙද්දි මං හිතන්නේ අත් දෙකේම මෙහෙන්දි ඉවර කරද්දි අනිත් අයත් ආවා. පාන්දර 5යි ගානක්. මේ මගේ අත ඉවර කරද්දි මම නිදාගත්තා. මම මේ ඇන්දෙත් නැහැ සමහර ඒවා. ඊට පස්සේ අපි පටන් ගත්තා මේකප් දාලා ලෑස්ති වෙන්න. මම 11යි ගානට හරි 9යි ගානටද මන්දා පටන් ගත්ත මේකප් දාන්න. හේතුව මට දාන්න තිබ්බා, හංසිට දාන්න තිබ්බා, හිරුනිට දාන්න තිබ්බා, අපේ නංගිට දාන්න තිබ්බා. එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් යනවනේ පැය දෙකක් වගේ. එතකොට ඒ ඔක්කොම දාලා ඉවර කරන නිසා මම මුලින්ම පටන් ගත්තා. අනිත් අය මේකප් දාගන්නම් කිව්ව තනියෙන් එයාලට මේකප් බඩු දුන්නා. කොහමරි අපි ඔක්කොම ටක් ගාලා ලෑස්ති වෙලා ඒත් පරක්කුයි එන්න කියපු වෙලාවට වඩා පැය දෙකක් පරක්කු වෙලා අපි ආවේ. අපි ලොකේෂන් එකට ආවා. විෂුවල් ඉලෙජ් එකේ තමයි අපි හල්දි එකයි බ්‍රයිට් බී එකයි දෙකම කරේ. රයිට් කට්ටිය මේක කතා කරන්න. රයිට් කට්ටියගේ මුණ දිහා බලලා කතා කරන්න. එන්න එපා. මේ බලන්න. රයිට් කොහොම ඉන්න? මෙයා වඩලා ඉන්නවගේ චුට්ටක් බලලා යන්න. මෙහෙම. අන්න රයිට්. ගෲප් එකේ මේ අල්ලපු ගන්නේ. හරි. නම් යන්නේ කට්ටිය මත. මං චුට්ටක් ඉස්සෙමුද? දෙවනි එක. කනවමන් තොපිලා ඉදපන්කෝ. අන්න හරි. ඔව් හරි. ඔළුව පාත් කරන්න. ඔයා පිටිපස්සෙන් ඔළුව පාත් කරන්න. හරි. ඔයාලා දන්නේ නැනේ මේ කවුද කියලා ඉන්න මං කියන්නම්. මේ ඉන්නේ අපේ නංගි. මගේ චූටිම නංගි. මට ඉන්න එක නංගි. අපේ චූටි නංගි මේ ඉන්නේ. අපේ අක්කලා නංගිලා දෙන්නෙක් ඉන්න නිසා අපේ අක්කා ලොකු නංගි චූටි නංගි කියලා වෙන් කරලා තියෙනවා. ඉතින් එයාට චූටි නංගිම කියනවා. මේ ඉන්නේ හිරුනි. මගේ A level ක්ලාස් එකේ යාළුවා. මෙයා තමයි මෙඩෆොන. මේ ඉන්නේ මගේ O level ඉස්කෝලේ යාළුවා. මම A level වලදී මාරු කරානේ ඉස්කෝලේ. මේ ඉන්නේ මගේ O level වලට කලින් අපි 7 වසරේ ඉඳන් යාළුවා. මේ ඉන්නේ මගේ ඉස්කෝලේ යාළුවා. එයාගේ නමත් හිරුනි.
ආයි මේ ඉන්න චූටි බට්ට අපේ නැන්දගේ දුව. එයත් මගේ නංගි කෙනෙක්ම තමයි වෙන්නේ. ආයි මේ ඉන්නේ සුබන්යා. මෙයත් account class එකේම තමයි මායි, හන්සි, හිරුයි, සුබයි තමා 4 දෙනා. සුබන්නේ වැඩත් එක්ක ගොඩාක් වෙලාවට මිස් වෙනවා. මෙයත් අපි 4 දෙනාගේ group එකේ තමයි. එතකොට මෙයාම නම් ඔයාලා දන්නවා හන්සි. මෙයා කලින් හිටි ජෝගිතන් ඔක්කොම මෙයා තමයි. එයත් මගේ A level class එකේ යාළුවෙක්. පේන්න පිටිපස්සේ එක්කන තාම මෙන්න මේ shot එක ගන්නත් අන්තිම මොහොතේ කාපු කට්ට දන්නේ අපි විතරයි. ඉතින් ඔය විදිහට අපේ හල්දි ෂූට් එක ඉවර කරලා Bride to be එකට අපි යන්නේ ලෑස්ති වෙන වීඩියෝ ගන්න තරම් වෙලාවක් තිබ්බේ නැහැ ළමයි. අපි ගොඩාක් පරක්කුයි. මේ ටික ඔක්කොම ලෑස්ති කරේ මගේ යාළුවෝ ටිකයි අපේ නංගි. ඉතින් thank you so much ඔයාලා හැමෝටම. සහ මම මෙතනදී ස්පෙෂලි thank කරන්න ඕනේ චතුරිට. හේතුව ළමයි චතුරි මගේ කිසිම කනෙක්ෂන් එකක් නැහැ. හරිද? අපි හල්දි එකට ඇඳුම් ගන්න ගියාම සුබන්යාගේ යාළුවෙක් චතුරි ආව සුබන්යාව හම්බ වෙන්න. හරිද? ඒ මොහොතේ පැය ගානකට අර ආව බොන්ඩින් එකත් එක්ක මාර විදියට ෆිට උනේ. මාරම හොඳ කැරක්ටර් එකක් ආව එළම. thank you so much චතුරි හොඳේ. ඉතින් ඔය විදියට තමයි අපේ හල්දි ෂූට් එකයි Bride to be ෂූට් එකයි උනේ. thank you so much මගේ bridesmaidලා ටිකටයි මගේ maid of honorටයි චතුරිටයි හැමෝටම thank you so much. ඔයාලගෙන් ලොකු උදව්වක් හම්බුණා සහ බලන් හිටිය ඔයාලට thank you so much. ඉතින් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මොනවාදනේ තව ලයික් කරන්න. ඔයාලා මොනාරි අඩුපාඩු දකිනවා නම් කියන්න ළමයි. හේතුව මම vlogging වලට අලුත්නේ. මේවත් එන පරණ ක්ලිප් මම එඩිට් කර දාන්න පුළුවන්. ඒව ඔක්කොම එක්කව කර දාන්නේ. ආයේ මම වීඩියෝ ගද්දි මම මොනවා වගේද හදාගන්න ඕනේ කියලා චුට්ටක් ඔයාලා දන්න දේවලුත් කියන්න. ආයේ ඔයාලට මොනාරි දැනගන්න තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. එනම් මම යනවා. බයි.